හෙලෝ ඉතින් අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවිලා තියෙන මගේ පළවෙනි වාහනේ පෙන්වන්න. ඉතින් මේක අරගෙන ඇත්තටම සති දෙකක් විතර වෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මේක මගේ පළවෙනි වාහනේ මගේම පල්ලි වලින් හම්බ කරලා මම්ම ගත්ත මගේ පළවෙනි වාහනේ. ඉතින් දැන් මේක අද හොදන්න අරගෙන ආවිලා තියෙනවා. කලින් මට මේක පෙන්වන්න වෙලාවක් තිබුණේ නැහැ ඔයගොල්ලන්ට. ඉතින් වාහනේ හොදන ගමන් ඉන්න අපි ඉස්සරහට විස්තර ටික කතා කරමු වාහනේ ගැන සහ ලැට්වියාවේ කොහොමද වාහනයක් ගන්න කියලා කතා කරමු ඉස්සරහට. වාහන අපිම හොද ගන්න ඕන ෆ්‍රෙන්ඩ්ස් මෙහෙ ලංකාව වගේ එහෙම ඉතින් හොදන්න දෙන්න කවුරුත් නැහැ සර්විස් සෙන්ටර්ස් වගේ මුලින් වතුර පාරක් ඇල්ලුවම තමයි මේ ටැම්පෝ එක ඊළඟට දාලා ලේසියෙන්ම කුණු ටික යවා ගන්න පුළුවන්. වතුර ඉවරයි. ෂැම්පූ එක අරගෙන ඔය ස්පොන්ජ් එක ගත්ත ඔහොම දීපන්. අපි ස්පොන්ජ් එකකුත් ගෙනාවා මේ. මොකද මෙතන ස්පොන්ජ් එකම නැහැ. දැන් මේකට වතු පාරට සෙට් කරලා අපි ආපහු ගෙවන්න ඕනේ ෂැම්පූ වලට. ටයිම් එක තමයි මේ පතන්දර ටයිම් එක ඇතුලේ වැඩි ඉවර කරගන්න ඕන නැත්නම් වැඩි ගෙවන්න ඕන. හරි ඉවරයි. දැන් ෂේප් එක උලා ගන්න තියෙන්නේ. කොහෙද පටන් ගන්නේ? මොනවද? රිම් එක අන්තිමට උදා මේක ගන්නව නැත්නම් මේකේ ජරාව ගන්නව? ස්පොන්ජ් එකේ රෑ 12ත් පහු වෙලා තියෙන්නේ මේ අපිට දවල්ට එන්න වෙලාවක් නැති හින්දා මේ වෙලාවට තමයි ඉතින් වාහන හොදන්න එන්නේ. හම්බේ දැන් මේ සෝටකුත් ගාන් හිටියට +5ක් වගේ තියෙන්නේ මේ වෙලාවේ සෙල්සියස්. අපි උලලා ඉවරයි මේ වාහනේ සබංගාල ඔක්කොම ඉවරයි. දැන් ආපහු වතුර ගන්න හදන්නේ. කවුරුත් ඕනේ නැහැ කෙලින් මේකට අදාළ එක සිලෙක්ට් කරලා ගෙවන්න ඉවරයි ඉතින්. මුලින් උඩින් නම් හොරන්නේ.
අපේට කාර්කෝ පෙන්වන්න ඕනේ නැත්තම් බලන්නේ නැහැ. තව ගමනේ මුලින් ස්පොන්ජ් එක වදලා දෙමු. ये बार ना किरटो ही हो गया वाने मैं बता होदल योर इधर तीन ने දැන් හොඳ පාටක් කැවිලා තියෙනවා මඩ කාලේ එක්කලා හිටියේ හොදලා ඉවරයි එහෙනම් අපි තෙල් පොට්ටක් ගහ ගන්න ඕනේ මේ අපි යන් තෙල් චුට්ටක් ගන්නවා බලන්න ස්පොන්ජ් එක අත හොද ගන්න තරක් නැහැ නේ ඈ සේකේ වස්තු ගන්න බේඩින්න පොඩ්ඩක් වතුර තියෙන අතුලට ඇවිල්ලා නෑ අපි යන්නේ වටයක් ගන්න ඕනේ මං කියන්නේ මේක වටයක් ගන්න බෑනේ මේක වටේ මෙතන හරෝ එතන එළියට යතනේ ඒටත් බයිසිකල් කාරේ නම් දන්නේ තෙල් ගන්න හදන්නේ डीजल कोक है मंगारी ना बगा आप कप्पे के दिन को मारे ඉතින් මේක තමයි ෆ්‍රෙන්ඩ්ස් මගේ අලුත් වාහනේ කෝපේ මේ දැන් අර සති දෙකක් විතර වෙනවා මේ ගෙදරමයි තියෙන්නේ ඉතින් මම වැඩි කොහෙවත් යන්නේ නැති හින්දා මම work from home නේ කරන්නේ මේ පොඩ්ඩක් ඔය කඩේට යද්දි වගේ තමයි ඉතින් යන්නේ මේ Toyota Yaris තමයි මොඩල් එක දැන් මේ අපි හොදන්න ගිහිල්ලා හොදගෙන ආව විතරයි තෙලුත් ගහගත්තා ඕ තමයි ඉතින් කතන්දරේ මෙහි ඉතින් මේ වාහනයක් ගන්න එක ඇත්තම ලොකු දෙයක් නෙමෙයි ඕන කෙනෙක් දන්නවා ඉතින් ලංකාවේ වාහනයක් ගන්න එක තමයි ඇත්තටම ගේමක් වෙලා තියෙන්නේ මේ මොකද වාහන වලට අනවශ්‍ය විදිය වටිනාකමක් ලංකාවේ දීලා තියෙන්නේ වටිනාකමක් කියන්නේ මිලක්නේ ඉතින් ඇත්තටම මෙහි
වාහනයක් ගන්න කෙනෙක ලොකු කතන්දරන්නේ මේ වාහනය මේන්ටේන් කරන එක තමයි අමාරු. ඒ කියන්නේ පාකින් ප්‍රශ්න තියෙනවා, දඩ වදිනවා. ඉතින් ඕවයි වැඩිම පාකින් තියෙනවා. ඉතින් මේ පාක් කරන්න තරක් නැහැ හරියට. අපාර්ට්මන්ට් එක ගාව පාක් කරගන්න තරක් නැති වුණොත් ඉතින් ලොකු කට්ටක් ගන්න වෙනවා. ඔය වගේ ප්‍රශ්න තමයි වාහන ගන්න නැත්තේ. අනිත් එක සිටි එකේ ඉඳන් ට්‍රැෆික් එක. ඔය වගේ ප්‍රශ්න තමයි අපි වාහනයක් ගන්නකොට කීප වතාවක් හිතන්න ඕන වෙලා තියෙන්නේ. එහි ඇරෙන්න ඉතින් වාහනයක් ගන්න එක ලොකු කතන්දරයක් නෙවෙයි. ඔහොම තමයි ඉතින් කතන්දරේ. මේ අද මම නිකන් පොඩ්ඩක් පෙන්වන්න ඕනුනේ වාහනේ. මම හිතනවා ඔයගොල්ලෝ දැක්කා කියලා. අපි වාහනේ හේදුවා පොඩ්ඩක් දුවිල්ල එහෙම වැදලා තිබි පහුගිය ටිකෙම ගෙදර තිබිලා. මේක හොඳයි. ඉතින් මට ලොකු ගමන් යන්නත් නැහනේ. පොඩ්ඩක් කඩේට යන්න අරවට මේවට. රෑ 1 විතර වෙලා තියෙන්නේ. දැන් මේ ගෙදර යන්න ලෑස්ති වෙන්නේ. ගෙදර යන්න ඕනේ 1යි වෙලාව. ශයානුත් ඉන්නවා. ශයාන් එක්ක ආවේ. හරියන අපි ඊළඟ වීඩියෝෙන් සෙට් වෙමු. මං අලුත් වීඩියෝ එකක් දාන්න ඉන්නවා හෙට අනිද්දාටම. ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු එහෙනම්. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එක. වාහනේ අපිට ගත්තා කියලා ගමනක් යන්නත් උන්නේ නැහැ. ඉතින් මොකද මේ වින්ට් එක පටන් ගන්න තියෙන. දැන් ඕටම් එක ඉවරයි. තව සතියක් ඇද්දි හිම වැටෙන්න පටන් ගන්න. ඉතින් ඉස්සරහට කොහෙවත් යන්න කියලා සෙට් වෙන්නේ නැහැ. ඉතින් බලමු සමයකටවත් කොහේ හරි යන්න. ඉතින් හිතකම්ම ඉතින් ගෙදර තමයි තියෙන්නේ. කඩේට යනවා. එහෙට මෙහෙට යනවා. ඔහොම තමයි. එහෙනම් අපි ගෙදර යනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. channel එක subscribe කරලා තියාගන්න. bye.